ළමයි මෙහෙයුම් කළමනාකරණයේ පාඩමට දාලා අවසාන වීඩියෝ. හරි අද අපි කතා කරන්නේ අවසානයේ මුළු තොග පිරිවැය සහ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගැන. හරි මුළු තොග පිරිවැය. ළමයි මුළු තොග පිරිවැය ප්‍රධාන පිරිවැය සංරචක දෙකකින් තමයි හැදෙන්නේ. එකක් තමයි තොග ඇණවුම් කිරීමේ පිරිවැය, අනිත් එක තමයි තොග පවත්වාගෙන යාමේ පිරිවැය. තොග ඇණවුම් කිරීමේ පිරිවැයට අපි කියනවා ඕඩරින් කොස්ට් එක. මේකට අපි කියනවා හෝල්ඩින් කොස්ට් එක කියලා. ළමයි තොග ඇණවුම් කිරීමේ පිරිවැය කියන්නේ අපි තොගයක් අවශ්‍යයි කියලා තීරණය කරපු අවස්ථාවේ ඉඳන් ගබඩාවට තොගය එන්න ගත වෙන පිරිවැය. කියන්නේ ගබඩාවට තොගය ඇණවුම් කරන්න යන පිරිවැය. ඒකට එන පිරිවැය අයිතමයන් මොනවද? එකක් තමයි ඇණවුම් පිළියෙල කිරීමේ වියදම, ඊට පස්සේ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වියදම්, ගෙනීමේ වියදම්, පැටවීමේ හා බෑමේ කුලි මේ ඔක්කොම ගබඩාවට එනකන් ගබඩාවට එන අතරමඟ දරන්න වෙන වියදම් පිරිවැය. අපි ඔකට කියනවා තොග ඇණවුම් කිරීමේ පිරිවැය. ඊට පස්සේ තොග පවත්වාගෙන යාමේ පිරිවැය. මේ දෙකදී කතා කරන්නේ තොගය ගබඩාවට ආවට පස්සේ අපි දරන පිරිවැය. කියන්නේ ගබඩාවෙන් කර්මාන්තයෙන් දරන පිරිවැය. අපි කියනවා තොග පවත්වාගෙන යාමේ පිරිවැය. එහෙම නැත්නම් හෝල්ඩින් කොස්ට් එක කියලා කියනවා. ඒකට එන්නේ මොනවද? ගබඩා විදුලි ගාස්තු, ගබඩා වියදම්, ගබඩා ආරක්ෂණය, තොග හානි තේරෙනවනේ. නඩත්තු පිරිවැය, ෂෙවීම්, ඔය වගේ තව ගොඩාක් තියෙනවා තොග පවත්වාගෙන යාමේ පිරිවැය. ඒකට මේවට දාලා MCQ ප්‍රශ්නේ නම මේ අතරින් තොග ඇණවුම් කිරීමේ පිරිවැය අයිතමයන් පමණක් ඇතුළත් පිළිතුර, තොග පවත්වාගෙන යාමේ පිරිවැය පමණක් ඇතුළත් පිළිතුර පාස්ට් වල ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ ටික බලා ගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ යලි ඇණවුම් ප්‍රමාණය ගැන. ළමයි යලි ඇණවුම් ප්‍රමාණය කියන්නේ මොකද්ද? තොග සම්බන්ධ මුළු පිරිවැය අවුම් වෙන විදිහට වරකට ඇණවුම් කරන ප්‍රශස්ත තොගයක ප්‍රමාණය. තොග සම්බන්ධ මුළු පිරිවැය කියන්නේ මොකක්ද? මෙන්න මේ දෙක. තොග ඇණවුම් කිරීමේ පිරිවැයයි තොග පවත්වාගෙන යාමේ පිරිවැයයි. මෙන්න මේ පිරිවැයයි තම දෙක අවුම් වෙන විදිහට වරකට එකපාරකට අපි ඇණවුම් කරන ප්‍රශස්ත තොගයට අපි කියනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඕගොල්ලන්ට තවත් ලස්සනට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ රූප සටහන යොදාගෙන, මේ ප්‍රස්ථාර සටහන යොදාගෙන. ඔන්න තියෙනවා ළමයි තොග ඇණවුම් කිරීමේ පිරිවැය, ඕඩරින් කොස්ට් එක. මෙන්න තියෙනවා තොග පවත්වාගෙන යාමේ පිරිවැය මූල ලක්ෂණ උඩට ගිහින් තියෙනවා තොග පවත්වාගෙන යාමේ පිරිවැය. මේක ඕඩරින් කොස්ට් එක, මේක හෝල්ඩින් කොස්ට් එක. ඊට පස්සේ මුළු තොග පිරිවැය කියන්නේ මේ දෙකේ එකතුවනේ. එහෙනම් ඔන්න මුළු තොග පිරිවැය මේ දෙකේ එකතුවෙන් ඔන්න උඩට ගිහින් තියෙනවා මුළු තොග පිරිවැය වක්‍රය. ඊට පස්සේ මේ මුළු තොග පිරිවැය අවුම් වෙන තැන අපි කියුවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය. එහෙනම් මුළු තොග පිරිවැය අවුම් වෙන ලක්ෂ්‍ය තමයි මෙන්න මෙතන. අනේ අවුම් වෙන ලක්ෂ්‍ය හරහා තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය එන්නේ. මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක සංඛ්‍යාව මේ පැත්තට එනවා. මේකේ සිරස් අක්ෂයට ආර්ථික ඇණවුම් ප්‍රමාණය පිරිවැය අපිට ගන්න පුළුවන්. ඔන්න ළමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ එතකොට මෙන්න මේ තොග සම්බන්ධ මුළු පිරිවැය අවුම් වෙන විදිහට එකපාරකට ඇණවුම් කරන ප්‍රශස්ත තොගය. මෙන්න එතකොට ආර්ථික ඇණවුම් ප්‍රමාණය. මුළු තොග පිරිවැය අවුම් වෙන තැන. අපිට EOQ ගන්න පුළුවන් ළමයි දෙකක් DCO බෙදීම CS වල එහෙම නැත්නම් CH වල වර්ගමූල. මේකේ දෙක කියන්නේ නියතයක්. ඒක සූත්‍රයේන එකක්. සහ D කියන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය නැත්නම් වාර්ෂික තොග ඉල්ලුම. CO කියන්නේ cost of ordering. ඒ කියන්නේ ඔයා එක් ඇණවුමක් සඳහා පිරිවැය. ඔයාලට මේ පැත්තේ දීලා තියෙනවා එක් ඇණවුමක පිරිවැය. මේකේ CS එහෙම නැත්නම් CH කියන්නේ එක් එකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. එතකොට මේකට අදාළ ගාණක් ඔයාට ආවොත් මේකේ D ඔයාට දෙනවා, CO දෙනවා, CS දෙනවා. ඔයාට ලස්සනට වර්ගමූල බෙදෙන උත්තරයක් තමයි එන්නේ. දශමෙන් ඒවා එන්නේ නැහැ. හරිද? අපි කැල් පාවිච්චි කරන්නේ නැහනේ. ඒ නිසා ඔයාට ලස්සනට බෙදෙන උත්තරයක් වර්ගමූලයෙන් එකක් තමයි එන්නේ. ඔන්න EOQ ගන්න විදිය. ඊට පස්සේ මේ EOQ එකේ වැදගත්කම. ආර්ථික ඇණවුම් ප්‍රමාණය වැදගත්කම. හරි. එකක් තමයි මුළු තොග පිරිවැය අවම කරන්න. මේ මුළු තොග පිරිවැය අවම කරන්න පුළුවන්. අපිට අවම වෙන ලක්ෂ්‍ය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තොග ඌනතාව සහ අතිරික්තතාව නිසා ඇති වන හානිය අවම වෙනවා. දැන් ගබඩාවේ ඌන තොගයක් තිබ්බොත් එතනත් ප්‍රශ්නයක්. මම මුල් වීඩියෝ වල කිව්වා. තොගේ අතිරික්තයක් තිබ්බොත් එතනත් ප්‍රශ්නයක්. එහෙනම් ප්‍රශස්ත තොගයක් තියා ගන්න පුළුවන්. තොග ඌනතත් නැහැ, අතිරික්තතත් නැහැ. අන්න ඒ වගේ සිදුවන හානිය අවම කරගන්න පුළුවන් ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීම හරහා. ඊට පස්සේ අපිට ආර්ථික ඇණවුම් ප්‍රමාණය නිවැරදිව තීරණය කරන්න පුළුවන්. අපි තොග පිරිවැය අවම වෙන ලක්ෂ්‍ය හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ වගේම තොග පාලනය සාර්ථක කරගන්න පුළුවන්. මෙන්න මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීම හරහා. ඔන්න එහෙනම් මුළු තොග පිරිවැය සහ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගැන සම්පූර්ණ විස්තරය බෝඩ් එකේ තියෙනවා. ඔයා මේක නෝට් ඩවුන් කරගන්න. ළමයි මෙහෙයුම් කළමනාකරණයේ පාඩම අපි මේ වෙනකොට සම්පූර්ණයෙන් අවසන් කරා. මම හිතන්නේ වීඩියෝ 9ක් හෝ 10ක් කින් තමයි සම්පූර්ණ පාඩම ආවරණය වුණේ. එතකොට ඔයාලට මේ පාඩම කරගෙන යද්දි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මොනවා හරි තේරෙන්නේ නැත්නම් ආවොත් ඔයාලට ඕන වෙලාවක මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් 075 375 97 57 කියන නම්බරයට මැසේජ් එකක් දාලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න, තේරෙන්නේ නැත්නම් තිබ්බොත් අහන්න. අනිත් පැත්තට මේ වීඩියෝ එක බලන ගමන් මේ වීඩියෝ සීරීස් එක බලන ගමන් නිකන් ඉන්න එපා. ඔයාලට වැදගත් වෙන හැම දෙයක්ම මේක ෂෝට් නෝට් විදිහට ලියා ගන්න වගකීමෙන් කියනවා. ඔයා මේ වීඩියෝ සීරීස් එක හරියට බැලුවොත් ඔයාලට මෙහෙයුම් කළමනාකරණයේ පාඩමට දාලා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණය කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි කියලා ඔයාලට තේරෙයි. මොකද ගොඩක් ළමයි අමාරුයි කියන පාඩමක් තමයි මෙහෙයුම් කළමනාකරණය. ඒ නිසා අපි මේක මෙහෙම කරන්න හිතුනේ මේ වැඩේ. ඒ නිසා යාළුවන්ට ෂෙයා කරන්න. මේක අපි YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. හැම ළමෙක්ටම බලන්න පුළුවන් වෙන විදිහට, ලංකාවේ ඕනම ළමෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න, දන්න කට්ටිය ඉන්නවා නම් කියන්න කියලා වැඩේ සාර්ථකව ගොඩ දාගන්න. 2026 ළමයි, 2027 ළමයි, 2028 ළමයි හැමෝටම එහෙනම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
තවත් දෙයක් ඔයා මොන හරි අදහසක් තියෙනවා නම් අපේ වීඩියෝ සීරීස් එක ගැන ඔයාට මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් අදහසක් දෙන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ සීරීස් එකකින් හම්බෙමුම. එහෙනම් හැමෝටම ආයිබෝවන් ජය වේවා.